ඔන්න අද මං ඔයාලට එදා බ්ලොග් එකක් කපන්න කියලා දුන්නානේ. ඒ බ්ලොග් එක තියලා නෙළුම් මල් පෙති හදාගන්න විදිය තමයි මං අද මේ කියලා දෙන්න හදන්නේ. අපි ඒ කපාගත්ත බ්ලොග් එක මේ ෆෝම් ෂීට් කොලේ උඩ තියලා මෙන්න මේ විදිහට අපි මෙන්න මේ වගේ කටුවක් අරගෙන ඒ බ්ලොග් එක වටේට ඇඳ ගන්න ඕන. අපි පෑනකින් අඳින්නේ නැත්තේ පෑනකින් ඇන්දම ඒ පෑන් තින්ත මේ ෆෝම් ෂීට් එකට වැදුනම ඒ පෑන් තින්ත වලින් අපට මලේ ස්වභාවිකත්වය ගන්න බැරි නිසා. ඉතින් මේ බ්ලොග් එක උඩ තියලා ෆෝම් ෂීට් මලේ පෙති ටික අපි හෙමින් ඇඳගමු. ඔයා හරියට මේ නිර්මාණය කරන්න උනන්දු වුණොත් ඔයාටම කියලා ස්වයං රැකියාවක් ආරම්භ කරන්න පුළුවන්. ෆෝම් ෂීට් මල් ඇත්තටම හරි ලස්සන හොඳ කලාවක්. මෙන්න මේ විදිහට හිමින් අපි අර කපාගත්ත බ්ලොග් එක තියලා ඇඳගමු. අපිට එකක් විතරයි ඇඳගන්න අමාරු. ඔන්න මම දැන් මේ කටුව තියලා කටුවෙන් මෙන්න මේ විදිහට මල ෆෝම් ෂීට් එකේ ඇඳගත්තා. ඊට පස්සේ කතුරක් අරගෙන ඒ මල මෙන්න මේ විදිහට ඔයාලත් කපා ගන්න. මේ තියෙන්නේ මම බ්ලොග් එකේ විදිහට කපාගත්ත මල් පෙති. ඔයාලා මගේ මේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා මගේ ඊළඟ වීඩියෝ එක බලන්න ඔයාලා මගෙත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.